කාලා මේක අතහැරලා දැම්මොතින් යම් තැනක ඔයාලා මේක අතහැරලා දැම්මොතින් කම්මැලි නිදිමතයි බඩගිනි දැන් කාලා ඉන්නවා දැන් නිදිමතයි නිදාගෙන ඉන්නවා එහෙම මෝඩ විදියට ඔයාලා හැසිරෙන්න පටන් ගත්තොත් ළමයි මේ කරන කිසිම දෙයක තේරුමකුත් නැහැ සහ ඒක පට්ට එතිකල් යවුල් නෑ සදාචාරාත්මකව මහා රවුල් කියන අම්මලා තාත්තලා බලන් ඉන්න උඹලා මේ මැච් එක ගහගෙන ගන් අපි ගුරුවරු වශයෙන් පුළුවන් හැටියට මේ දවල් රැ නැතුව එක එක ඒවා කර කර එක එක දේවල් අලුතින් හිතේ දැන් මේක ප්ලෑන් එකේ තිබ්බ එකක් නෙමෙයි ඉනෝගනික් එඩිසරහන් එක ප්ලෑන් එකේ තිබ්බේ නෑ ඉනෝගනික් නයිට් එකෙන් කරලා ඉවර කරන්න හිටියේ ආයෙ එකක් දාගෙන කර කර ඇයි ලබන සතිය ක්වෙස්චන් බේස් රීඩින් එකට අදට වඩා ගැලපෙන්නත් එක කරේ මේක ඒතර එහෙම කර කර මේ කරන එකේ කිසි තේරුමක් නැති වෙනවා ඕගොල්ලෝ අනිත් පැත්තට මේකෙන් ගන්න ඕන වැඩේ කරගෙන තනියෙන් කරන්න ඕන වැඩි කරේ නැත්තම් අපේ පැත්තෙන් කළ යුතු ප්‍රමාණයට බොහොම එහා අපි කරනවා ඔයාලා අනිත් පැත්තට හරියට කල්පනා කරලා බලන්න ඔයාලා ඒක කරනවද කියලා. එහෙම නැත්නම් තව දවස් 20 ගාණක් තියෙනවා හරියට ඔයා කවුද කියලා ඔයාට ඔප්පු කරගන්න. නැත්නම් නිකන් බලගෙනම මහා කලකිරීමකින් තමයි අන්තිමට මේක ඉවර කරගන්නේ. හරිද? ඒ නිසා දැනටත් සමහර කඩේ කලකිරීම ඇති හැබැයි අඩු ගානේ අන්තිම මාසෙරි මට පුළුවන් උපරිමේ මං කරා කියලා කියන්න පුළුවන් මට්ටමට මේක හරි ගස්සන්න මේක අනිත් පැත්ත හරවන්න හිතන්නේ නැති වෙනස්කම් මේ කාලය තුල කරන්න පුළුවන් එකම දේ අතෑරලා දාලා ඉන්න නැතුව කරන්න පුළුවන් අන්තිම දේ වෙනකන් දඟලන්න. ඒ කියන්නේ මම ඔය සමහරක් වෙලාවට කියන්නේ ඔයාලා ගෙදර කාට හරි ඔයාලා ගෙදර කාට හරි ඔයා කැමති මිනිස්සෙක් ඔළුවට පිස්තෝලයක් තියලා ඔබ වැඩ කරේ නැත්තම් වෙඩි තියනවා කිව්වොත් ඔයා වැඩ කරන විදිහක් තියෙනවා. මේ යන්නේ අන්තිම දවස් 20 ගාන ළමයි. ඒ කියන්නේ වැඩ කරන්න තියෙන තව අන්තිමට තව දවස් කිහිපයක් අතහැරලා මම මේ කියන්නේ. හරියට බලුවොත් මේ මාස තව දවස් 20 ගානක් නේ තියෙන්නේ. මේ වෙලාවේ ඇහැට නොපෙනෙන පිස්තෝලයක් ඔළුවේ තියෙනවා වැඩ කරන්න. එහෙම කරොත් කරන විදිහට වැඩ කරන්න හිතා ගන්න බැරි පෙරලි අනිත් පැත්තට වෙලා තියෙන්නේ. හරි. ඒ අරින්න මොනවද කියලාවත් හිතන්න එපා. මොනව වෙයිද පුළුවන් වෙයිද මේ වෙලාවේ අනිත් නරකම දේ තමයි පුළුවන් වෙයිද කියලා හිතන එක. පුළුවන් වෙයිද බැරි වෙයිද කෙහෙම් මලක් වැඩක් නැහැ. මොකද බැරි වෙයි කිව්වොත් නිකන් ඉන්නද? පුළුවන් වෙයි කියලා නිකන් හිටියම පුළුවන් වෙනවද? මෝඩ වෙන්න එපා. පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක හිතන්න කාලේ නාස්ති කරන්න එපා. ඉස්සර කරන්න තිබිලා බැරි වෙච්ච ඒවා හිතන්න කාලේ නාස්ති කරන්න එපා. පුළුවන් වෙන්න හරි බැරි වෙන්න හරි මේ වෙලේ ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක මේක කරන එක විතරයි. එහෙනම් පුළුවන් වෙයිද අනේ අපරාධي තව මාසයක් මෙහෙම වැඩ කරා නම් අපරාධي ඉස්තර ඉඳන් මේක තේරුණා අපරාධي අර ගොංගම කරේ නැත එව්වා හිත පසුතැවෙන්නවත් අනාගතය කියන අනේ මට පුළුවන් වෙයිද මට අරයා බැරි වෙයි කිව්වා දැන් මම මොකද කරන්නේ මගුල් කියවන්න එපා හරිද පුළුවන් වෙයිද බැරි වෙයිද ඉස්තර පසුතැවීම ඔය සියල්ල ඕවා ගැන හිතන එක ඔයාලා ඉන්න තැනින් පල්ලෙහාට අරන් යන්නේ මේ අන්තිම මාසේ පවා C මට්ටම් වල ඉඳන් A වලට ගියපෙවුන් ඉන්නවා S මට්ටම් වල ඉඳන් B වලට ගියපෙවුන් ඉන්නවා උන්ගේ තියෙන එකම වෙනස තමයි උන්ට වෙන ලෝකයක් නැහැ උන්ට පුළුවන් ද බැයිද කියන එකවත් ලෝකයක් නැහැ උන් කරන්නේ වැඩ කරන එක විතරයි එහෙම කරන්ඩ ඉන් එහා මොකුත් හිතන්න එපා හැංගීම් දැනීම් නැහැ රොබෝ කෙනෙක් කියලා හිතාගෙන මේ අන්තිමට කී වැඩ කරන්න ඊට පස්සේ ආයෙමත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න හරි ඔය ටික තමයි කියන්න දෙන්නේ එහෙනම් මම හිතනවා මේ කරන වැඩ වලින් ඔයාලා හොඳ ප්‍රයෝජනයක් ගන්න වෙද කියලා ඒකේ ප්‍රයෝජනය අනිත් පැත්තට තියෙනවා. ඔයාලා හරි රිසල්ට් එකක් දාලා අනිත් පැත්තට අපිට ඒක මෙන්න අර ඒ කරපු දේට සාධාරණයක් කරා කිව්වොත් විතරයි. එවනම් ওই විදිහට වැටික් කරගෙන යන්න හිතන එක නතර කරලා වද වෙවි ඉන්න එක නතර කරලා ස්ට්‍රෙස් දානම්මනම් මොකුත් අදාළ නැහැ. දවස් 20 ගාණක් තියෙනවා. ඔයා කවුද කියලා ඔයාටම ඔප්පු කරගන්න කරලා පෙන්නන්න. ජය වේවා. මාන්සලා වැටික් කරන් යන් කියපු විදිහට පිළිවෙලට එන වැඩේ වෙන්න ඕනේ.